ඒ ඔයාගේ උපාලි අයියාගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවද කොහෙද? අක්කේ ෆයිට් බං කරලා එන්නකෝ. මම මේ තනියම කියවනවා. කොහොම පොඩ්ඩක් ඉන්න නංගි. නංගිලා මොකෝ මේ කුඹර පැත්තට බහැලා මාත් ආවා අපේ ආච්චි අම්මා එක්ක කඩේ පැත්තේ පොඩි රවුමක් දාලා එන්න. කෝ අයියේ ආච්චි අම්මා පේන්නේ නෑනේ. ඒක තමයි. ආච්චි අම්මා එන්න කලින් මේක ඉක්මනට ගන්නකෝ. චූටි පුතේ මං ඔබට කිව්ව නේද මං එනවද බල්ල යන්න කියලා? මං දැන් මේ කාණු කරලා හිටියත් උඹලට ගානක් යයි උඩ පැලගෙන. මේ උඹේ ඔය මෝල් ගස් වගේ දිග කකුල් යන වේගෙට මට යන්න බෑ. මෙන්න මේ වරේ. ඉතින් ආච්චි අම්මේ පාරේ අතුරු ආන්තරාවක් තියෙද බලන්න. ඒ ආච්චි අම්මට කලින් මං ආවේ. අතුරු ආන්තරාව? මට පේන්නේ අතුරු ආන්තරාව. මේ උඹ එහෙම යන්නේ නැහැ උකුන් එක පැටලෙන්නේ. ඉතින් මම මොකද්ද කළේ දැන්? උඹ නෙවෙයි චූටි පුතේ. බලපන් අරුන් ඇඳන් ඉන්නවා. මුළු සබ්බ සකලම නාම එළිය දමාගෙන. කවුන් වල කොට බලපන් පුතේ. මුළු දනිස්සම එළියේ. කෝ බලන්න ආච්චි. උඹ මොනාද බලන්නේ? ඉතින් දැන් ආච්චි අම්මා මට බලන්න කිව්වේ. අනේ බම්මි. අපි නම් ඔය වයසට පොල්ලේ දිහා ඇහැක් කැරලා බැලුවෙන. කනකට ඇහෙන්න කතා කරේ නෑ. ඒකට දැන් කාලේ හැදෙනේ උන්ගේ අම්මා අප්පලා හදලා තියෙන හැටි තමයි ඔය. අනේ අම්මේ ඉතින් අපිටත් ආරංචි වෙලා තියෙනවා. මුන්ද මේ කාලේ කරපුවා. දැන් ඔය පන්සල් ගානේ බඩ ගෑවට නැද්ද අක්කේ? ඒක තමයි. එනවා මෙතන අපිට හැදෙන හැටි කියලා දෙන්න. මේ උඹලා දෙන්න මොකද්ද ඔය පැත්තකට දාලා හුටුටු ගන්න? උඹ ඉඳපන්. මොනවාද ඔය පැත්තකට දාලා හුටුටු ගන්නේ? කියනපන්. ඇයි මොකද්ද කියන්නේ? ඇයි මොකද්ද කියන්නේ? අක්කේ යන්න. බලන්නකො නංගි. බලපන් වැඩි හිටියට කතා කරන්න දන්නේ. කිසිම හැදියාවක් නැහැ දැන් උන්ගේ. ආච්චි අම්මටත් ඉතින් ඕන නැති දෙයක් නැහැ නේ ආච්චි අම්මේ. මම මොනවද ඕන නැති වෙන්නේ? ආච්චි අම්මට මොකටද ඒ ළමයිගේ ගවුම් වල දිග පළල? අනේ බම්මි අපිට නම් ඔය කාලේ මුළු හෙළු ඇල්ලම එළිය දමාගෙන ගම වටේ අරක් ගහන්න ඕනි උන්නේ නැහැ. පොල්ලෙක් හොයාගන්න ඈ. ඒකට අපිට නම් පස්සෙන් කොල්ල 1000ක් විතර ආවා ඈ. කොල්ලෙක් පස්සෙන් ආවා කිව්වේ ඒ අපේ සීයා ගැන තාච්චි අම්මේ. අනේ බං උඹේ සීයා ගැන මම කියන්නේ. එහෙනම් ඒ හරුපේ තේරුම මොකද්ද? එහෙම කතාවක් ආච්චි අම්මා මීට කලින් මට කියලා නෑ. අනේ බම්මි දැන් මේ කඩේ යන්නනේ ආවේ අය කොන්ද අතර ඉදනවා බං මේ හිටන් ඉඳලා මේ යන්දි ගන්න තැනක් කතාවද දීපන් කතා කියන්නේ. එන්නකෝ ආච්චි අම්මේ න. අම්මේ දැන් අපි වාඩි වුණානේ. දැන්වත් කියන්නකෝ කවුද පස්සෙන් ආවේ කියලා. අනේ බං උඹට පුදුමාකාර හදිසියක් තියෙනවා. දැන් කාලේ ඉන්න සක්‍ර වට්ටම් වගේ නෙවෙයි බං. මම නම් ඔය කාලේ කොච්චර කොල්ල පස්සෙන් ආව ගණන් ගත්තේ නෑ. හැබැයි ඇයි මොකක්ද උනේ කියන්නකෝ. හැබැයි පුතේ ජයයට පුළුවන් වුණා මගේ අදහස චුට්ට වෙනස් කරන්න. එයා අපේ පවුලට ගැලපෙන්නේ නැහැ කියලා මම දැනන් හිටියා පුතේ. ඒ ජයගේ හිනාවයි කතාවයි මගේ හදවත උදුරගත්තා. ඉතින් ඇයි ආච්චි සීයාව බැන්දේන? ඇත්තමයි කොල්ලෝ අපේ අපොච්චා නිසා නොවෙන්න මට මේ ගමේ ලගින්න වෙන්නේ කොහෙද ඉතින්? අපේ අපොච්චට ඔක්කොටම වඩා කුලේ ලොකු වුණානේ. නැත්තම් මම මෙලහකට ජයේක කොළඹ සැපට ජීවත් වෙනවා. ඌ ලොකු ව්‍යාපාරකුත් පටන් ගන්නලු බං. ගමෙන් එහාට ගියාට පස්සේ දැන් හොඳට සල්ලි භාගෙ තියෙනවලු. මට ඉතින් ඕව ලබන්න පින නැහැ. ඉතින් ආච්චි අම්මේ ඒ මිනිස්සයා තාම කොළඹ ඇතිනේ. අපි ගිහින් හොයලා බලමුකෝ. අනේ බං ඌ මීට අවුරුදු 20කට විතර කලින් වාහනයකට හැප්පිලා මලාලු බං. අනේ පව් ආච්චි අම්මේ. ඒක තමයි. දරු මහල්ලෙක්වත් නෑලු බං.
මේ හරි දැන් අපි ගොඩාක් වෙලා මෙතන හිටියානේ හා දැන් යමන් කඩේ පැත්තට හැන්ද වෙනානේ යමු යමු ආච්චි යමු. මුදලාලි අයියේ ඕ බං කියපන්. අර තේක තාම නැද්ද දන්නේ නැහැ නේද? පොඩ්ඩක් හිටින්. මේ හාමිනේ අර කහඩටින් ඉප්පන්ට වක් කරලා ගත්තා නම් මේ මිනිස්සු දැන් කීයද මෙතන බලාගෙන ඉන්නේ? මේ ඔහෙලට තියෙන හදිස්සියට වතුර උදුරන්නේ නැහැ මිනිස්සුયો. අනිත් එක මේ ඕකට මහ ලොකු වැඩක් තියෙනවානේ මේ ගම වටේ කරක් ගහ ඉන්න. පොඩ්ඩක් ඉන්න කියන්නේ. මේ පොඩ්ඩක් හිටපන් තාම වතුර ගුණ වෙනවලු. ඇහුණ. මේ ඒක නෙමෙයි මුදලාලි අයියේ. ආරංචිද අර මේ කොළඹ ඉඳලා කවුරුදෝ සෙට් එකක් ඇවිල්ලා මේ ගම පුරාම කවද හොයනවයි කියන්නේ? හැබෑවටම එකත් එකටම බං ඔය නිදන් හොරු වෙන්න ඕනේ බං. නැත්තම් අහවල් කෙන්ගෙඩියද මේ ගන්තුලන හොයන්න තියෙන්නේ. අම්මපා. ඔය කොළඹ රටේ උදවි ඉන්නව නේද? ඕගොන්ට සල්ලි භාගේ තියෙනවා. හැබැයි හිසේ සිට දෙපතුල දක්වාම තණ්හාව. මටත් ආරංචි. ඔය ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් එක්ක එක කෙල්ලෙක්ලු හරිද? ඊ කෙල්ල ලැජ්ජාවක් නැතුව ගම පුරා කරක් ගහනවලු කලිසමක් ඉඳගෙන. ඕවට තමයි යක්කේ කියන්නේ පැසොන් කියලා. අනේ මේ උඹයි මායි දන්න පැසොන් එක. ඔය අක්කලට ඕවා තේරෙන්නේ නැහැ. උඹට තේරෙනවනේ. මේක මේ උණුව කරපු වෙන්ද හදලා තියෙන මුදලාලි? නේ වන්දන නේ මාත් බොන්නවා තමයි. ඊලත් ඉවරයි මම. එහෙනම් මුදලාලි මං ගියා. ගිහිල්ලා වගේ. මේ ඔව්. අදවත් දීපු තේගේ සල්ලි දීලා බලයන්කෝ. ගෙනාගෙන අද නම් ගෙනාවා. යහන්ත. අයියෝ. දාගෙන ආපු සත පහ වැටිලානේ මුදලාලි. වැටිලාද? ඔව්. අනිවාර්යෙන් ඊළඟ පාර නම් දෙනවමයි. ඔන්න ලියාගෙන තියාගන්න දෙනවමයි. හැමදාම ලියාගෙන තියාගත්තා ඉතින්. මේ තමුසේ මෙතන පොතර දාගන්න කියන ඔක්කොටම මේ පින් වැඩේ වැඩ කරනවා වගේ පොතර දාගෙන මාසේ අන්තිමට සල්ලි නැත්තේ කියාගෙන මගේ රුපියල් 1000 වල ඉල්ලන් එන්න එපා ඈ. හරි මං ඒක උත් එක බලා ගන්නම්කෝ. පොඩි වලංකඩේ හට්ටි මුට්ටි දී කිරි පැණි හටි බඩු විකුණපු අපිස් ඇති පොඩි උඹලන් ඉන්න ඇති. මුදලාලි අයියේ කොහමද? හාමිනේ කොහමද? මේ ඒක නෙමෙයි මට දෙන්නකෝ මේ සූඳ සමන්කඩයක් මේ නාගන්න ඕනේ. සුවද සපන්. නාගන්න ඕනේ යන්නේ. ජීවිතේට නාන්න දෙයකට වර සුවද සපන්. නේද කියන්නේ. රුපියලයි රුපියලයි. මේක? ඔව්. දැන් මම ගිය සුමානේ ආවා 795යි. දැන් මේක එන්න දැන් අද රුපියලක් වෙලා. අර කවන්නේ. මේ ඔබ දැන් ගිය සුමානේ ඉල්ලුවේ සුවද සබන් නෙමෙයිනේ. සවරින් බාර. සවරින් බාරයක් දෙන්න බලලා 725ට. සුවද සබන් ගෙඩ යන්න රුපියලයි. රුපියලක් ගෙවලා ගනි. ඒකෙන් දෙන්නේ? හරි. කමන්නේ. දෙන්නකෝ. මේ? ඔව්. ඔගේ සල්ලි? ඔව්. පොතට දාගන්න. මේ මෙහෙම කඩ ගන්න බෑනේ බම්. ඔබ දැන් පොතට දාපන් කියලා පොත් තුනක් ඉවරයි. හතරවෙනි පොතේ තන්දි පිටුදක මේ යන්නේ. අවුල්නේ. හරි. කමන්නේ. එහෙනම් ඒකට හරියන්න මට දෙන්නකෝ මේ එක්සර්සයිස් පොතක් දෙන්නකෝ. එක්සර්සයිස් ඒ පාර. එක්සර්සයිස් මූ ජීවිතේට ඉස්කෝලේ ගිහුව නැති එක එක්සර්සයිස් පොතක් ඉල්ලනවා. යන්න නෙමෙයි. තියාගනි. ඕක මට නෙමෙයි ඈ. ඕකේ සල්ලි මේ අර සවන් කෙඩේ සල්ලි ඔය මේ පොතේ මම පෙරලා දෙන්න. මුල් අකුරෙන් ලියා ගන්න ඉස්සරහම. මුල් අකුරෙන් ඉස්සරහම. ඉස්සරහම. මුල් අකුරෙන් ඉස්සරහම මම කුණු හරවන්න පලයන් මෙතන. හරි. මුල් අකුරෙන් ඉස්සරහම. අප්පච්චි අනේ බලන්නකෝ අප්පච්චි. අනේ ඇයිද මේ මොකද්ද මේ ප්‍රශ්නේ? අනේ අප්පච්චි බලන්නකෝ අර උඩා ගෙදර උපාලි අයියා ඉන්නේ. එයාගේ ආච්චි අම්මා අපිට මා ඕන නැති කතා කියන්නේ අප්පච්චි. ඔව් අප්පච්චි. උන්දට මොකටද අපේ ගවුම් වල දිග? මේ හාමිනේ මේ ප්‍රශ්න පොඩ්ඩක් විසඳුවා නම් මෙතන මේ ගවුම් ප්‍රශ්නයක්. අනේ අම්මපා ඔය ගෑණි මං හිටපු දවසක ඕක කිව්වේ නෑනේ. කිව්වා නම් මම මතක් කරලා දෙනවා. ඔය ගෑණිට මතකනේ ඔය යන්න දැන් ඔය වගේ හැරමිටිය ඕනේ නැති කාලේ ඔය ගෑණිගේ බැඳපු මිනිහෙක්වත් තියාගන්න බෑ.
මේකයි මම කියන්නේ හාමිනේ කෑකෙල්ලි උඹලා ඔය මේ චූටි කාලේ ඉඳන්ම දැනගන්න ඕනේ වැඩිහිටියන්ට ගරු කරන්න නැද්ද දැන් බලන්න මම මෙච්චර මේ තරුණ වෙලත් අපේ මුදලාලි අයියට කොච්චර ලව්ද කියලා අනේ මේ සයිමන් උන් නැහැ සයිමන් උන් නැහැට වැඩක් නැහැ නේ මේ අපේ ළමයි හදන හැටි ඒව මම බලා ගන්නම් අම්මා වශයෙන් හරිද අපච්චි අපච්චි ආහාර පැත්තෙන් කවුදෝ කට්ටියක් එනවා ගමේ කට්ටියක් නම් නෙවෙයි වගේ. ඈ බන්දුවේ මේ අර කොළඹ රටේ ඉඳන් එන උන්දලා ටික නේද මේ Uncle. සාගම යකෝ Professor, that guy with the glasses. මොන්න ගාස් දෙකෝ මේ බලපන් මොන මගුලද කියන්නේ කියලා රද්ද තේරෙන්නේ නැහැ මොන මගුලද කියන්නේ මේ මුංගේ හිතේ අර මුම් පොඩ්ඩක් අර මුංගේ හිතේ අර චෑෂ් බෑෂ් කාලා පොඩ්ඩක් අර කිව්වම අපිට මේවා තේරෙන්නේ නැහැ කියලා. බලපන් මොන මගුලද මුදලේ බය වෙන්නේ මම මේක බලා ගන්නම් හොඳේ කොල්ලෝ හැටි උඹට මොකද වෙන්න ඕනේ කියපන්කෝ. අයියෝ අංකල් නෑ මේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා මං කියන්නම්. බිලාල් ඔයා පොඩ්ඩක් ඇහැටලා ඉන්නකෝ. මේ සයිමන් මම පොඩේ හාට යන්නකෝ. අයියලාට මොනවද දන්නේ වෙන්න ඕනේ. අයියලාට මොනවද දන්නේ වෙන්න ඕනේ. අම්මේ මේ තෝ ඵලයන් ගෙට තෝත් ඵලයන් මොනවද බලන්නේ? අක්කෝ මුංගේ වයසට නෙමෙයි වැඩ. අනේ නෑ ආන්ටි මේ එහෙම මුකුත් නෙමෙයි මේ අයියලා කියන්නේ අපි මේ අපේ ප්‍රොෆෙසර් හොයන ගම නමක්ද? නෑ මේ බිලාලේ කොච්චරක් විතරද නිකන් මෙච්චරක් විතර උසයි නිකන් මෙච්චරක් විතර මහතයි ඕන මිනිස්සෙක් වෙන්න බෑ ඇඳන් හිටිය ලැබ් කෝට් එක ඒ මට තේරුන්නේ නැහැ. ලබ් එක කොටක් කිව්වේ? නෑනේ අංකල් මුකුත් මේ කෝටුවක්වත් එහෙම මුකුත් නෙමෙයි. ලැබ් කෝට් එක. ලබ් එක කොටක්. ඔව්. ඒ කියන්නේ මේ සුදු පාටයි. දිගයි. ගවුමක් වගේ. මේ දැන් එතකොට මේ දැරීමේ හොයන්නේ මේ ගෑනු පරාණයක්ද පිරිමි පරාණයක්ද? නෑ මේ දරුවිගේ ගවුම ඒ දරුවා ඇඳන් ගිහිලා. ඒකයි මේ කලිසමක් අහගෙන අනේ මේ ආන්ටි ගවුමක් වගේ කිව්වට ගවුමක් ඇඳන් ඉන්නවා කිව්වේ නෑනේ. අපි මේ හොයන්නේ පිරිමි කෙනෙක්ව. නෑ හැදිච්ච ගම. අනේ චූටි පුතේ මං දැන් උඹට එකපාරක් කිව්වනේ බඳුවන්න එපයි කියලා. ආච්චි අම්මේ වදයක් අප්පා ඔයා නම් බලපන් ඔක්කොම මට අල්ලගන්න දෙන්න මේක අල්ලගනි. මෙන්න මෙහෙට දෙන්න ඕක. ආච්චියම්මේ මේ මොකෙද්ද මූ? අනේ චූටි පුතේ මොකද්ද බං ඒ කරේ? මං අර කිව්ව ජයේ බම්මේ. මොන ජයෙද්ද? මේ මූට මගේ වයස විතර ඇති. අනේ බං වා ඉපදිලා මම ඔයාගෙන ඇවිල්ලා බං. අනේ මගේ ජයේ. මේ ආච්චියම්මේ ලැජ්ජ නැද්ද? මෙන්න මේ එන්න ආච්චියම්මේ. බිලාල් මැෂින් එක දෙන්න බිලාල්. මේ You have a girlfriend here also? පිස්සුද බූරුවෝ. බං සයිමෝ. මේ බං මේ අර කොළඹ රටේ ඉඳලා අලුතින් ආපු එක. අපේ ජයේ මාම වගේමයිනේ බං. මාත් මේ බලන් හිටියේ ඒක තමයි උන්දර නටන්නේ නේද? ඒක තමයි. හැබෑවටනේ ජයගේ මුණුබුරෙක්වත් දන්නේ. ඒක තමයි මම මෙලි කණ්ණාඩියත් ඇරද්ද කියලා. හාමිනේ බා වෙන්න එපා. මං ගිහලා බලන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. මං ඕයි. නෑ අනෝ බක පණ්ඩිතයා. අනේ පුතේ මොකක්ද දන්නේ වෙන්නේ නේ? අනේ බලපන්කෝ මේ අපේ ජයේ ආයි මම ආගෙන ඇවිල්ලා බා. ජයේ අනේ ඊ වගේමයි.
අනේ මොනවද මාමේ කියන්නේ? මම දන්න ජය කෙනෙක් නෑ. අපිට පරක් වෙනවා යන්න දෙන්න කියන්නකෝ. යන්න? ඔව්. එහෙම යන්න දෙන්න බෑනේ නිකන්. දැන් අපේ මේ නැන්ද බලන්නකෝ ඈ. කොච්චර කාලෙක ඉඳන්ද මේ මල්ලිය නිකන් බලන් හිටියේ ඈ? අනේ මේ අංකල් ඇත්තටම අපි මේ වෙන කෙනෙක් හොයන ගම. ඒ නිසා අපිට වැඩි වෙලාවක් මෙතන ඉන්න බෑ අංකල්. ඒ නිසා මේ අයියට යන්න දෙන්න අංකල්. යන්නත් ඕනේද? එහෙම මේ ඈ කොල්ලෝ මේ වරෙන්කෝ කියන්නේ. එහෙම මේ සංසාරය පුරාවට පතාගෙන ආපු ආදරයක් නිකන් යන්න දෙන්න බෑ. අචින්තම්පි භවති චින්තම් විනස්. හිතන දේ වෙන්නේ නෑ. වෙන දේ හිතා ගන්න බෑ. මොන පතාගෙන ආපු ආදරයක්ද අංකල්? මම මේ ගොංගෑනිය දැක්කෙත් දැනුයි. අනේ පරක් වෙනවා යන්න දෙන්නකෝ. අනේ චූටි පුතා ගෑණි කිව්වා. ගානක් ගන්න එපා ආච්චි අම්මේ. අනේ බලපන්. කලබල වෙන්න එපා. මම බලන්නම් මේක විසඳන ක්‍රමයක්. ඈ අපි මම බලන්නම් මේ කවුද අපේ නැන්දට මේ මල්ලිව අරන් යන්න දෙනවද? එහෙම නැත්නම් අපේ මේ නංගිට මේ මල්ලිව අරන් යන්න දෙනවද කියලා. මුගේ නම මොකද්ද බෑතරම? සෙනෙල්. සිරිල්. සෙනෙල්. සිරිල්. හරි සිරිල්. මේ ඒක නෙමෙයි මුදාලි මාත්‍යා. මේ මොකක් ක්‍රමයක් නැද්ද මේ පස්සේ විසඳන්න? ක්‍රමයක්. අර අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයි කියනවනේ බං. මේ විකාර දැකලා මට මෙලෝ මගුල කොළුවෙන්නේ නෑ බං. ඒවත් එක්කනේ. හරි. මේ අපි බලමු. ඒ කියන්නේ අර මේ ගල්දි කුඩියන්න උඩ තියන් ඉන්න කරේ මේ මහදෙන මුත්ත නේද? මහදෙන මුත්ත තමයි නේ බං. නෑ බං අන්දරේ. අන්දරේලු අන්දරේ. හරි. මොකා කරත් කවන්නේ හොඳේ. මේ ආන්නකෝ නැන්දේ. මේ දැන් මම බලන්න මේ පස්සේ තන හොඳම ක්‍රමයක් ඈ අපි බලමු මොකද කරන්න කියලා හරිද හරි මේ දැන් අර ඈත තියෙන අර ලොකු කළු ගල් දෙකක් තියෙන්නේ අර කොනට වෙන්න නෑ අරුගේ කැත කළු ගල් දෙක නෙමෙයි හරිද අර ඈත පේන කළු ගල් දෙක හොඳේ ඒක ගෙනල්ලා මේ මම මේ ඔයාලගේ කරුඩින් තියනවා හරිද තියලා වැඩි වෙලාවක අල්ලන් ඉන්න කෙනාට අපි මේ මොකද්ද බං සෙනෙල් සිරිල් අන්න හරි ඒ සිරිල් මල්ලියව අරන් යන්න දෙනවා ඈ හරි සයිමන් මාමේ ඕක අසාධාරණයිනේ මේ මනුස්සයට පුළුවන් දොත්තලු කරක් උස්සන්න කෙලින් හිටන් ඉන්නෙත් බොහොම අමාරුයි අනේ උඹ ඉඳපන් කට පියාගෙන මේ සයිමන් මේ ගෑනිට තියෙන ගාය වගේ නෙමෙයි ඔය ගල් ගෙඩි උස්සන්න කියලා මොකක් හරි කොන්දර වුණොත් එහෙම අපිට ඉස්පිරිතාල ගාන යන්න වෙන්නේ මුන්ගේ දනුබුරු පුරෝ ඔක්කොම ඇවිල්ලා අපේ ඔළුව කන්න ගන්න ඊට පස්සේ මේ ඕ බං වෙනත් බලමු හරියන්නේ නෑ බං ඒ වැඩේ හරි ඒක මේ හරි නෑ වෙන මොකුත් නැද්ද මේ මවුස මහදෙන මුත්තක් වෙන ක්‍රමයක් තීනිකයි මහදෙන මුත්ත නේද මහදෙන මුත්ත තමයි නේද නෑ අනේ අන්දරේ උඹ අන්දරේව දන්නෙත් නෑනේ ඒකත් අන්දරේ එහෙමද හරි මේ එන සීනි කන්න මට දෙන්නකෝ මේ සීනි කිලෝ එකක් මට නෙමෙයි අර වැඩේ හරි මේ නැන්දේ අංගි මේ ආන්නකෝ දැන් අපි කරමු මේ මොකද්ද කවුද මහදෙන මුත්තගේ මේ සීනි කණ එක හරි මේ දැන් මම මෙතන මේ පැදුරක් කෙලනවා එනලා ඒකුඩි සීනි දාලා වල ඔයත් කන්න මේ වැඩිපුර සීනි කන්න ඕනේ හරිද වැඩිපුර කණෙක් යාට මේ මුගේ නම අයියෝ මොකද්ද නම සිරිල් අන්න හරි ඒ සිරිල් මල්ලිය අරන් යන දෙනවා හරිනේ එතකොට නැන්දෑ කඩේ මොනවද සීනි ඔයා කඩේ සීනි මාගේ කඩේ සීනි හරිනේ සයිමන් මාමේ උඹට මොකක්ද දෙපාර දෙන අමාරුව ඕකත් අසාධාරණයිනේ මේ මිනිස්සයාට සීනි අර අරුව හමුනටත් තියෙනවා පහුවෙන්දට මේ මිනිස්සයා වලකද්ද ගැහුවා ඔව් බලපන් පුතේ මුම්මට කොරන්ට බැරියුවමයි කරන්න දෙන්නේ ඒක තමයි බලපන් මුම්මයි ගමින් මං යනවට ඉරිසියාව නෑ නැන්දේ එහෙම මේ නැන්දා ගමෙන් යනකොට අපේ කිසි අකමැත්තක් නෑ අපි නම් හරි කැමති මේ ගෑණි මේ ගමෙන්ම තොලොච්ච වෙලා පුතේ කියන කතා පුදුමාකාර ඉරිසියාවක් තියෙන මුගේ ඇඟ පුරාම ඉරිසියාව ඔය ඉතින් මොන්ට ඉන්න කිව්වත් අර දීනේ යන්න කිව්වත් අර දීනේ මේ උඹලා කේවලු පටල ගන්න එක නවත්තගෙන ඉන්න හරි සයිමෝ මේ වරේ ඕන් සීනි කිලෝ එක ඕඩ මලක් තුත්තුවක් කරගනි අනේ බොහොම ස්තුතියි මේ ඒකේ සල්ලි පොතට දාන්න අර පොතක් ගත්තා නේද දාන්න ඒකත් පොතටද බොහොම ස්තුතියි මොකද දීපම් මෙහාට තමුසෙට තව 150ක දෙයක් දෙන්නේ ණයට මේ කඩෙන් හරිද අර තියෙන ණය පොත් උඩ බේරලා ඉඳපන් තමුසෙලට කියන්නේ තමුසෙලත් එක්ක සීනි කන්න ඕන සීනි ග්‍රෑම් 100 අරගෙන වරෙන් අරගෙන මෙතන එලාගෙන කා ගන්න බැරි නම් නාගනියව. තාමුසේ තියෙන දෙමොත් බලාගමු. මාර කෙප්පර වැසිනේ. මේ කමන්නේ. වෙන ක්‍රමයක් නැද්ද මතක් ඉන්න. මේ
මාධ්‍යමිත එකම හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ නේ. අන්දරේ අන්දරේ යකෝ අන්දරේ. අන්දරේ අම්බෝ. අඬු කීක්ක. මේ අන්දරේකම හරියන්නේ නැහැ. පණ්ඩිතෙක් ඔබ මතක් කරලා දෙන්නද කවුරු හරි පණ්ඩිතෙක් කිකම මතක් කරලා. මන් නෙවෙයිනේ. නෑ ඔබ නෙමෙයි බං කොහමද? ඇයි බං ඉන්නේ? අපේ අර මහෝෂිත පණ්ඩිතුමා ඉන්නේ. ඕෂද? he knows ඕෂද? අංකල් you know ඕෂද? කවුද යෝෂද? මම කියන්නේ මහෝෂද කියන්නේ. පිස්සු වගේ. මට නැද්ද මේ හුණු කූරක් ගන්න? හුණු කූර? ඔව් මාෂි වඩිතුමාගේ මේ හුණු වටේ කතාව කරා. හුණු වටේ කතාව. හුණු කොහෙද බං මේ පෙට්ටි කඩල්ල උඩට ඕන පුලත් ටිකක් ගන්න චුට්ටක් දෙන්න. අපෝ නානගෙත් තියෙනවා. හරි කවන්නේ. මේ පුතේ මේ පොඩ්ඩයි හික්මන් කරමුද බං? පහන තියන්න තුන් හැන්ද වෙලානේ. ඔව්. සීනි අමාරුවට බෙහෙත් බොන්න තියෙනවා. හරි කමන්නේ. මම මේක විසදමු. දැන් මේ කරපු ඔක්කොම ජගපාස් වුණානේ. මේක හරියනවා ඈ නියමෙටම. අපි බලමු මොකද්ද කරන්න කියලා. මේ එන්න බඩක් කිය. ඔව් මම. බබන් මේ අතු කැල්ලක් අරගෙන මේ වැල්ලේ මේ ලොකු මේ රවුමක් හදපන්කෝ. අතු කැල්ලන්නේ? අතු කැල්ල. අත්තම්මේ ඕක පොඩ්ඩක් දෙන්නකෝ. අංකල් දැන් අපි කීයේ ඉඳන්දනේ මෙතන ඉන්නේ බලන්නකෝ සෑහෙන වෙලාවක් මෙතන අපිට පරක්කු වෙනවා. අනේ ඒ නිසා මේ සිරිල් අයියට නෑ මං කියන්නේ මේ ෂෙනල් අයියට යන්න දෙන්න අංකල්. හරි හරි ඔයාලා මේ කලබල වෙන්න එපා. මං හරි එන්න යන්න. හරිනේ. මේ කොහොම හරි මේ මම මේක අසිස්සලා දෙනවාද? හරිනේ. ඔයා පැහෙන්නේ නැතුව මේ රවු මේ කොණෙන් හිට ගන්නකෝ ඇවිල්ලා. හරි. නැන්දි. නැන්දි. මේ විත් බලන් ඉන්නවනේ. හරිද කම්මැලිත් ඇති. මේ මෙතන දැල්ල හිට ගන්න ඔයා ටක් ගාලා ඉක්මනට. හොඳේ? එන්න. මේ සිරිල් මේ වරෙන් බා. වරෙන් බා. වරෙන් ඉතින් මොකද මේ මෙතන මැද්දෙම ඉඳ ගනින් ඈ. හරි. නැන්දි පොඩි ඉක්මනට ආවනන්නේ. අනේ බං දැන් උඹ මගෙන් කුටි කණ්ඩ ළඟයි ඈ. යා. එදලා හිටිය කලිසම. දැන් මම වීඩියෝ කර. දැන් මොකද්ද වෙන්න ඕනි කිපා? මොකද වෙන්න ඕනි මත් මෙතනට ආව. හරි. කිපා. හරි. මෙහෙමයි. දැන් ඔයාලා දෙන්න මේ සිරිල් මල්ලියාව අත් දෙකෙන් අල්ල ගන්න. හරිද? ආසයිනේ. හරි. හරි. අත් දෙකෙන් අල්ල ගන්න. අල්ලගෙන මේ දෙපැත්තට අදින්න. හරිද? 1 2 3 1 දෙපැත්තට අදින්න. මුලින්ම ඇදලා ගන්න එක්කෙනාට මේ සිරිල් මල්ලියාව මම අරන් යන්න දෙනවා ඈ. හරිනේ? හරි. ඉඳපන්. අප්පා. පොල්ලි දිග. හරි. අල්ලගන්න. හරි. ඔන්න 1 2 3. හරිද? තාම මුණුසුම් තරගයක්. ඒ පැත්තට අදිනවා, මේ පැත්තට අදිනවා, ඒ පැත්තට අදිනවා. බොල්ල දිගන්තිය. තෝ මොකද්ද කරන්නේ? කවුද බාවේ දිගන්තිය? හරි. කමන්නේ. අදපන්කෝ. මුදලාලි. මේක හරියන්නේ නැහැ. අපි අර කෙල්ල දෙන්නවත් එහා පැත්තට දාමුද? හරි. මේ දුවේ මේ මෙතන පොඩ්ඩ සහයෝගය දුන්නා නම්? නෑ. පිටිපස්සෙන් ගෙන මාරුනේ. පිටිපස්සෙන්. හරි. එහෙනම් අල්ලගන්න. හරිනේ? දත්පිරි කාන් ඉන්නේ. හරි. අල්ලගන්න. ඔන්න 1 2 3. හරි. තාම උණුසුම් තරංගේ. තාම උණුසුම් තව දෙයක් නෑ. ඒ පැත්තට අදිනවා. මේ පැත්තට අදිනවා. ඔව් ඒ පැත්තට අදිනවා. මේ පැත්තට. අතටව මවට උඩු. මොකද්ද සයිව මේ පොළොව රටින් ආපු අවුරුදු කීයක් පුරුදු දෙනාද මේ ඇවිල්ලා. අයකෝ. මොකද පැත්තට අදිනවා. උතර පේන්නේ නැද්ද? අම්මා යා අදිනාකෝ. අදිමුණේ බා. ඕම ඇත්තොත් මුව ඇයි දෙකනේ. අනේ සයිමන් මම බාගයක් හරි අත ගෙදර අරන් යන්නේ. අනේ බිලාලා මේ ෆෝන් එක තියලා එන්න. මේ මොකද්ද බා? එහෙමද? අනේ නෑනේ. මේ අපි ඉවරයි නෑනේ. if you want we can take this girl with us and go. Press the button donkey. අනේ ජයේ ජයේ ගියා අතියම්මේ.